බොඩි ස්ටයිල් එක වගේම ඩ්‍රයිවිං ස්ටයිල් එක සිග්නේචර් එක වුණ හැමෝම දන්න වාහනයක සෙකන්ඩ් ජෙනරේෂන් එක Honda Vezel. Honda Vezel කියන්නේ අමුතුවෙන් ඉන්ට්‍රොඩියුස් කරන්න ඕන වාහනයක් නෙවෙයි. ඉතින් ලංකාවේ හැමෝම වගේ දන්න වාහනයක්. නමුත් මේක හිස්ටරියට ගියොත් එහෙම මේක Honda HR-V කියන වාහනේ සෙකන්ඩ් ජෙනරේෂන් එක. Honda HR-V කියන්නේ 1999 2006 කාලය ඇතුළත ආපු පොඩි crossover vehicle එකක්. ලංකාවේ ඉතින් සුලභව දකින්නේ නැහැ. නමුත් බලා ගන්න පුළුවන් වාහනේ. මේකෙත් සෙකන්ඩ් ජෙනරේෂන් එක විදිහට Vezel කියන නමින් එන්නේ JDM version එක. නමුත් අනිත් ඒ කියන්නේ යුරෝප් කන්ට්‍රීස් වලට එක්ස්පෝර්ට් කරන version එක තාමත් HRV කියන නමින් තමයි. ඒ කියන්නේ third generation එකට අවිලා තියෙන third generation එකේ HRV කියන නමින් තමයි එක්ස්පෝර්ට් වෙන්නේ. ඉතින් second generation එක 2021 වෙනකන් එනවා. 21න් පස්සේ third generation එක පටන් ගන්නවා. 21 දී third generation එකෙන් පස්සේ ආයි 24 දී මේක එනවා facelift version එකක්. ඒ කියන්නේ මේ අපි ගාව තියෙන version එකට වඩා ටිකක් වෙනස්. ඒ කියන්නේ ලොකු appearance වෙනසක් එන්නේ නැහැ. පොඩි minor difference එක facelift version එකක් ඇවිල්ලා තියෙනවා. නමුත් ලංකාවේ තිබුණ අර economical crisis එකත් එක්ක restriction එක ලංකාවේදී අපිට ඒක ඒ කාලේදී දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් මේ version දෙකම දැන් මේ වෙනකොට ලංකාවේදී දකින්න තියෙනවා. ඉතින් අපි first version එක ගත්තොත් එහෙනම් first version එකත් ලංකාවේ ඇත්තටම ගොඩාක් ජනප්‍රිය version එකක්. පොඩි ප්‍රශ්න තිබුණත් ලොකු demand එකක් තිබුණ vehicle එකක් වෙනවා මේ Honda Vezel කියන එක. trim levels ගත්තොත් එහෙම trim levels ඇත්තටම ප්‍රධාන වශයෙන් ඒ කියන්නේ grade කියලා ගත්තොත් එහෙම trim levels පහක් තියෙනවා. G, X, Xhunt, Z, Z Play. G-Trim එක petrol 4-wheel drive train එකකින් produce කරලා තියෙන්නේ. අනිත් trim levels හතරම hybrid version. ඒ වගේම 2-wheel 4-wheel drive trains දෙකෙන්ම produce කරලා තියෙනවා. මේකේ front appearance එක ගැන කතා කරද්දී කලින් version එක කියන්නේ first generation එක දෙක compare කරද්දී අතරම hardpassing වෙනස් version එකක් තමයි මේකෙදී අපිට හම් වෙලා තියෙන්නේ. ඉතින් කලින් එකේ ගොඩක් වෙලාට ස්පෝර්ටිය විදියට තමයි ලුක් එක ඇවිල්ලා තිබුණේ. ඒ වගේම සමහර අය අර පොඩ්ඩක් සෙල්ලම් බඩු ලුක් එකේ වගේ කියන එකක් තිබුණා. ඒ නිසා හැමෝගෙම ටෙස්ට් එක නෙවෙයි. නමුත් මේක ඇත්තටම වැලියු එක ඇඩ් කරපු මේ ඩිසයින් එකක් විදියට කියන්න පුළුවන්. ඒ වගේම ප්‍රෙස්ටිජ් ලුක් එකක් තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ. මේ ලයිට්ස් ඒ වගේම මේ ග්‍රිල් එක ඒ වගේම මේක ලොකු වයිඩ් පෙනුමක් තමයි මේක ලබා දීලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක බලනකොට අතරම ස්පෝර්ටිය පෙනුමකට වඩා මේකේ මේ version එකේ දීලා තියෙන අතරම ස්ටේටස් ෆ්ලෙක්ස් කරන ඩිසයින් එක. Honda Vezel එකේ front appearance එක අපි තවදුරටත් in detail බලාගෙන ගියොත් එහෙම automatic high beam වගේම adaptive lighting එහෙම නැත්නම් auto brightness adjustment system එකක් ආව LED headlamps ඒ වගේම daytime running lights මේකට include වෙලා තියෙනවා. EV එකක ලුක් එකට මැච් වෙන ස්ලිම් ඒ වගේම ෂාර්ප් ඩිසයින් එකක ලයිට්ස් තමයි මේකට දීලා තියෙන්නේ. ඒත් එක්කම ෆ්‍රීකවෙන්ෂල් සිග්නල් ඉන්ඩිකේටර්ස් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ග්‍රිල් එක බොඩි කලර් එකෙන්ම ආව හොරිසොන්ටල් බාස් විදියට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් දකින්න ලැබෙන ක්‍රෝම් ඩිසයින් එකට වඩා හොඳ චේන්ජ් එකක් විදියට අපිට දකින්න පුළුවන්. ඒ වුණත් ක්‍රෝම් ඩිසයින් එකට කැමති අයට මේක අර්බන් ඩිසයින් version එකේදී ක්‍රෝම් ග්‍රිල් එකක් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා කියලා තමයි සෝසස් වල මෙන්ෂන් කරලා තියෙන්නේ. කොහොම වුණත් මේ ග්‍රිල් ඩිසයින් එකත් එක්ක තමයි වෙහිකල් එකේ වයිඩ් ලුක් එක ඒ වගේම ප්‍රෙස්ටිජ් ලුක් එකක් ඇවිත් තියෙන්නේ. ෆේස්ලිෆ්ට් මොඩල් එකේදී මීට වඩා පොඩි වෙනසක් වුණ ග්‍රිල් එකක් තමයි ලැබෙන්නේ. බාස් වල ලෙන්ත් එක ටිකක් වැඩි වෙලා ග්‍රිල් එකේ විඩ්ත් එක ටිකක් අඩු වෙලා තියෙනවා. ඒ වගේම ඒකෙදි මේ ලොගෝ එකේ පොසිෂන් එකෙත් පොඩි වෙනසක් බලා ගන්න පුළුවන්. ඒ අර ලොකු චේන්ජ් එකක් බලා ගන්න ලැබෙන්නේ නැහැ. මේ Honda emblem එක ඇතුලෙන් තමයි adaptive cruise control, auto braking වගේ ෆන්ක්ෂන් වලට ඇසිස්ට් වෙන radar sense එක include වෙලා තියෙන්නේ.
එම්බ්ලම් එකට පහලින් 360 කැමරා සිස්ටම් එකේ ෆ්‍රන්ට් කැම් එක ෆික්ස් වෙලා තියෙනවා. අපර් ග්‍රිල් එකට පහලින් පාකින් සෙන්සර්ස්, එතනින් පහලට ගියාම කොන්ට්‍රාස්ට් එකක් ඇඩ් වෙන විදිහට ෆික්ස් වුණ හනිකොම් ඩිසයින් එකේ බ්ලැක් කලර් ලෝවර් ග්‍රිල් එක, ඒ වගේම සයිඩ් එකෙන් ෆික්ස් වුණ ෆොග් ලැම්ප්ස් අපිට බලා ගන්න පුළුවන්. ෆ්‍රන්ට් අපියරන්ස් එකේ SUV ලුක් එක කම්ප්ලීට් කරන්න ලෝවර් ග්‍රිල් එකට යටින් සිල්වර් කලර් එකෙන් ෆික්ස් වුණ ස්කිඩ් ප්ලේට් එකක් ෆික්ස් කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේකේ සයිඩ් ප්‍රොෆයිල් එක බලනකොට බොක්සි ටයිප් එකෙන් මිදිලා අතරම ඉස්සරහා තිබ්බ තරම්වත් බොක්සි ටයිප් එකක් නැතුව පිටිපස්සට එද්දි කූප් ස්ටයිල් එකට, ඒ කියන්නේ ඉස්සරහා ඉඳලා පිටිපස්සට ස්ලෝප් වෙච්ච රූෆ් ලයින් එකකින් තමයි මේක ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් ඒරෝඩයිනමික්ස් ඩිසයින් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි කලින් වෙසල් එකේ වගේම මේකෙත් හින්ඩෝ හැන්ඩල්ස් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි ආක් එක උනත් මේකේ වීල් ආක් එකත් අර ලොකුවට එළියට පන්නලා නැතුව ලස්සන ඩිසයින් එකක් දීලා තියෙනවා. ඉතින් මේක ස්පෝර්ට් ඒ වගේම ක්ලාස් කියන දෙකටම මැදි වෙච්ච පෙනුමක් දෙන්න try කරලා තියෙනවා ඩිසයින් එකේ. වින්ඩෝස් වල ඩිසයින් එක බලද්දී අපිට පේනවා ස්ට්‍රේට් ලයින් එකකට වඩා අප්වර්ඩ් ස්ටයිල් එකකට. එහෙම නැත්නම් රියර් සයිඩ් එකේ වින්ඩෝස් වලට යනකොට ටිකක් රූෆ් එකේ ඩිරෙක්ෂන් එකට ඉසිලා ගිහින් තියනවා වගේ තමයි පේන්න තියෙන්නේ. වින්ඩෝස් අවුටර් ෆ්‍රේම්ස් වගේම වෙදර් ස්ට්‍රිප්ස් ලැබිලා තියෙන්නේ බ්ලැක් ට්‍රිම් එකකින් මේ වෙහිකල් එකේදී. නමුත් ක්‍රෝම් ස්ට්‍රිප්ස් තියෙන version උත් අපිට බලා ගන්න පුළුවන් වෙන ට්‍රිම් ලෙවල්ස් වලදී. power folding එහෙම නැත්නම් retract mirrors include වෙලා තියෙනවා wing mirror option එකත් එක්ක. mirrors වල blind spot monitoring system එක වගේම 360 camera system එකේ camera fix වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. black color wheel arc එකත් එක්ක side එකෙන් fix කරලා තියෙන side skirt එක නිසා rug look එකක් add වෙලා තියෙනවා vehicle එකට. මේ black cladding එක rear bump එකටම continue වෙලා තියෙනවා body එක දිගේ. ඒ වගේම aerodynamic curves අපිට බලා ගන්න පුළුවන් body එකේ front එකේ ඉඳලා rear side එකටම flow වෙලා තියෙනවා. start එකේදී කිව්වා වගේම ස්පෝර්ටිය මොන වුණ balance design එකක් තමයි side එකනොත් highlight වෙන්න තියෙන්නේ. Honda Vezel එකේ wheel එක විදියට අපිට 18 inch two tone multi spoke alloy wheel set එකක් තමයි හම්බ වෙලා තියෙන්නේ. හැම එකකම වගේ හැම trim level එකම වගේ 18 inch තමයි එනවා කියලා දැනගන්න ලැබෙන්නේ. ඉතින් මේකේ brake system එක ගත්තොත් එහෙම පිටිපස්සට disc brake system එකක් ඇවිල්ලා තියෙනවා. ඉස්සරහට ventilated disc brake system එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ දැන් තියෙන තත්ත්වෙත් එක්ක වටිනවා. ඒ කියන්නේ මේ අලුත් වාහන වල ගොඩක් එන එකක් ventilated disc brake system එක. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කන්දක් පල්ලමට බහිනකොට හරි නැත්නම් traffic එක වගේ ගොඩක් brake එක අපි පාගනවා නම් heat එක අඩු කරන system එකක් තමයි මේ ventilated disc brake system එකේ තියෙන්නේ. ඉතින් ඒ වගේම මේකේ wheel base එක විදිහට ගත්තාම අපිට මිලිමීටර් 2610ක හොඳ wheel base එකක් හම්බ වෙලා තියෙනවා. vehicle එකේ dimension ගැන බලුවොත් width එක විදිහට අපිට හම්බ වෙලා තියෙනවා මිලිමීටර් 1790ක්. ඒ වගේම height එක විදිහට මිලිමීටර් 1590ක්. ඒ වගේම length එක විදිහට මිලිමීටර් 4330ක්. අපි මේකේ drive train එක බලමු. ඉතින් අපිට මේ විදිහට open කරගන්න පුළුවන් මේකේ bonnet එක. මේක drive train එක ගැන කතා කරොත් එහෙම මේකට ඇවිල්ලා තියෙන engine එක 1.5 liter 4 cylinder dock engine එකක් තමයි petrol engine එකක් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ විශේෂත්වය මේක motor දෙකක් තියෙනවා. එක motor එකක් kilowatt 96ක watt එකක් තියෙන්නේ. අනිත් තව motor එකක් තියෙනවා ඒකේ spec එක mention වෙන්නේ නැහැ. ඒක ඇත්තට මේ කියන්නේ මේක එක motor එකෙන් ඒ කියන්නේ අර මං කියපු first motor එක තමයි main motor එක. මේකේ engine එක run කරන්න මූලිකම වෙන්නේ ඒ motor එක. engine එකනොත් run වෙනවා. second mode එක ඒ mode එකෙන් කරන්නේ අතරම battery එක charge කරන එක මේකට අවශ්‍ය power එක දෙන්න. ඉතින් මේකේ moods තුනකට run වෙනවා. mode එකෙන් විතරක් run වෙනවා. ඒ වගේම engine එකෙන් විතරක් run වෙනවා. ඒ වගේම මම කියපු first mode එකයි engine එකයි දෙකම එකට run වෙන අවස්ථාවකුත් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය high RPM එක යනකොට ඒ දෙකම combine වෙලා තමයි මේකට power එක දෙන්නේ. ඉතින් horsepower විදියට ගත්තොත් engine එකේ විතරක් horsepower එක සාමාන්‍යයෙන් horsepower 106ක් කියලා තමයි mention වෙන්නේ. මේ දෙකේම combine horsepower එක ගත්තොත් එම
හෝස් පවර් 130ක් විදිහට මෙන්ෂන් වෙනවා. සාමාන්‍ය ටයිම් එකේදී මෝටර් එකත් ඒ වගේම හයි RPM එකේදී අපිට පවර් එක ගන්න ඕන නම් මේ දෙකම කම්බයින් වෙලා දෙන සිස්ටම් එක. මේකට Honda එකෙන් හඳුන්වලා දීලා තියෙන්නේ EHEV කියලා. ඒ කියන්නේ හයිබ්‍රිඩ් EV කියන විදිහට තමයි මේක මෙන්ෂන් කරලා තියෙන්නේ. ඒ වගේ මේකේ ෆුල් ටැන්ක් කැපැසිටි එක ගත්තොත් එහෙම 40 ලීටර් ෆුල් ටැන්ක් කැපැසිටි එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ෆුල් ඉකොනොමි එක රියල් ටයිම් ෆිගර්ස් විදිහට ගත්තොත් එහෙම සාමාන්‍ය ලීටරයට කිලෝමීටර් 22ක් 24ක් වගේ තමයි මෙන්ෂන් වෙලා තියෙන්නේ. මේකේ ගියර් බොක්ස් එක විදිහට අපිට හම්බ වෙලා තියෙන්නේ CVT ගියර් සිස්ටම් එකක්. ඉතින් ඔයාලට මතකයි සමහරවිට මේකේ ෆස්ට් ජෙනරේෂන් එකේ ආපු වාහනවල ලංකාවේ ලොකු ඩිස්කෂන් ගියා ඩුවල් ක්ලච් සිස්ටම් එකේ ප්‍රශ්න ඇවිල්ලා කියලා. ඒක ඇත්තටම කිව්වොත් එහෙම වාහනේ තිබු ෆෝල්ට් එකක් නෙවෙයි. මේන්ටනන්ස් නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක්. කොහොම නමුත් මේ වාහනයට එද්දී ඒ සිස්ටම් එක නැතුව සාමාන්‍ය CVT සිස්ටම් එකක් එක තමයි මේ වාහනේ එවලා තියෙන්නේ. ඇතුළට ආව ගමන් ඉතින් දැනෙන්නේ මේ සීට් එක ඇත්තටම සෑහෙන කම්ෆර්ටබල්. ඒ කියන්නේ මේක හදලා තියෙන්නේ ෆැබ්‍රික් ඒ වගේම ලෙදර් මික්ස් එකකින් තමයි සීට් එක අපිට හම්බෙලා තියෙන්නේ. පොඩ්ඩක් අර බකට් සීට් කියන්නේ ඒ ටයිප් එකට වගේ තමයි මේක ප්‍රොඩියුස් කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම හොඳම මට්ටමක සෑහෙන හොඳ මට්ටමක කම්ෆර්ට් එකක් මේකේ තියෙනවා. ඩෑෂ්බෝඩ් එක ගැන කතා කරොත් එහෙම ඒ කියන්නේ කොක්පිට් එක බැලුවොත් එහෙම කොක්පිට් එකේ අර Honda එකට යුනික් වෙච්ච සිම්පල් ඒ වගේම මං කිව්ව අර ක්ලාස් ගතියත් එක්කම පොඩි ස්පෝටි ලුක් එකක් දෙන විදිහට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ඇතුළට ආපු ගමන් ලොකු ස්පේස් එකක් තියෙන විදිහට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. අපි හෙඩ් රූම් එක බැලුවොත් එහෙම හොඳ මට්ටමක හෙඩ් රූම් එකක් තියෙනවා. ලෙග් ස්පේස් එකත් අතර සෑහෙන හොඳ මට්ටමක තියෙනවා. ඉතින් ඒ ගැන කම්ප්ලේන් කරන්න දෙයක් නැහැ. මැටීරියල් බැලුවත් ඉතින් මට කියන්න තියෙන්නේ මැටීරියල් නම් හොඳ ප්‍රීමියම් ලුක් එකක් දෙන මැටීරියල් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. කොක්පිට් එක ගැන කතා කරද්දී අපි මුලින්ම බලමු ස්ටීරින් වීල් එක. මේක ස්ටීරින් වීල් එක විදියට ලෙදර් රැප් කරපු 3 ස්පෝක් මල්ටි ෆන්ක්ෂන් ස්ටීරින් වීල් එකක් ලැබිලා තිනවා. ස්ටෑන්ඩඩ් 3 ස්පෝක් ඩිසයින් එකකට වඩා ප්‍රීමියම් ලුක් එකක් තියෙන Honda එකේ යුනික් ඩිසයින් එකක් කියලා කියන්න පුළුවන්. ලුක් එක වගේම හොඳ ග්‍රිප් එකකුත් තියෙන ස්ටීරින් වීල් එකක් තමයි මේකට ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. ස්ටීරින් එකේ left side controls විදියට call option වගේම multimedia control option include වෙලා තියෙනවා. menu එක navigate කරන්න scroll button එකකුත් volume controls track skip controls වලට normal buttons අපිට බලා ගන්න පුළුවන්. right side එකේ controls විදියට adaptive cruise control එකේ option තමයි include වෙලා තියෙන්නේ. ඊට අමතරව ලංකාවට නම් ඒ තරම් useful නැති steering heating function එකකුත් මේකට include වෙලා තියෙනවා. steering එකේ tilt වගේම telescopic adjustment දෙකම කරගන්න පුළුවන් විදියට තමයි steering එක ලබා දීලා තියෙන්නේ. levers ගැන බැලුවොත් standard wiper control left side එකනොත් light control right side එකනොත් ලැබිලා තියෙනවා. left side එකේ wiper control lever එකේම press කරන්න පුළුවන් switch එකක් තියෙනවා අපිට ලේසියෙන්ම bird view cam එක on කරගන්න. ඒ කියන්නේ cam එක auto on නොවෙන ඒත් අපිට අවශ්‍යයි කියලා හිතෙන වෙලාවට on කරගන්න පුළුවන් මේ button එකේ. specially mention කරන්න ඕන feature එකක් තමයි මේකේ තියෙන paddle shifters. මේකෙන් manual gear up down කරන එක නෙවෙයි ඇත්තටම vehicle එකේ regenerative braking system එක control කරන එක තමයි වෙන්නේ. simply කිව්වොත් මේකේ plus shift එකෙන් regen mood එක අඩු කරනවා. ඒ කියන්නේ accelerator එක release කරාම slow වෙන මට්ටම අඩු වෙලා ටිකක් float වෙලා යනවා. minus shift එකෙන් වෙන්නේ regen එක වැඩි කරනවා. ඒ කියන්නේ car එකේ accelerator එක release කරාම car එක slow වෙනවා. ඒ energy එකෙන් battery එක charge වෙනවා. මේ option එක manual activate කරගන්න මේකේ drive mode එක sport mode එකට switch කරගන්න ඕනේ. ඒ කියන්නේ paddle shifters use කරන්න නම් අපි sport mode එකට switch කරගන්න වෙනවා. ඒත් normal වගේම eco modes වලදී සාමාන්‍යයෙන් softer regen mode එකක් තමයි auto apply වෙලා තින්නේ. traffic එකේදී fuel economy එක වගේම පල්ලමක් බහින වෙලාවකදී හැම වෙලාවකම brake එක apply කරනවට වඩා මේ option එක use කරලා vehicle එක slow කරගන්නත් ඒ slow වෙන වෙලාවේදී regen වෙන energy එකෙන් battery එක charge කරලා drive mode එකට use වෙන නිසා fuel උතුරු කරගන්නත් පුළුවන් වෙන වැදගත් feature එකක් විදියට අඳුන්වන්න පුළුවන්. cluster panel එකේ left side එක 7-inch digital multi information display එකක් වගේම right side එකේ analog needle එකක් එක්ක digital speedometer එකක් ලැබිලා තියෙනවා. left එකේ display එකෙන් අපිට tachometer එක, hybrid energy එක වැඩ කරන විදිය, safety option indicators, gear indicators, fuel economy එක, driving mood එක, connectivities, ඒ වගේම warning alerts වගේ දේවල් බලා ගන්න පුළුවන්. dashboard එකේ upper area එක soft touch එකක් එක්ක matte black texture එකකින් තමයි ඇවිත් තියෙන්නේ. center area එක hard plastic එකකින් finish වෙලා තියෙන්නේ. premium look එකක් add කරන්න chrome strips include කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. dashboard එකේ center එකේ floating style එකට fix වුණ 9-inch infotainment system එකක් include වෙලා තියෙනවා. unit එකට පිටිපස්සෙන් central speaker එකකුත් install කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. right side එකෙන් rotary dial එකක් දීලා තියෙනවා volume එක control කරන්න. මේ system එකේ navigation, bluetooth, Apple CarPlay, Android Auto වගේ connectivities ඒ වගේම fuel consumption details බලා ගන්න පුළුවන්.
ඊට අමතරව වෙහිකල් එකේ සමහර සෙටින්ග්ස් ඒ කියන්නේ මීටර් සෙටින්ග්ස්, ලයිටිං සෙටින්ග්ස්, පවර් ටේල්ගේට් සෙටින්ග්, ඩෝ සෙටින්ග්ස් වගේ දේවල් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. එතනින් එහාට ගියාම අපිට ස්ලිම් ඒ වගේම හොරිසොන්ටල් ඩෑෂ් ලයින්ස් වලට මැච් වෙන සාමාන්‍යයෙන් ජර්මන් ප්‍රීමියම් වෙහිකල්ස් වල බලා ගන්න පුළුවන් ස්ටයිල් එකේ AC vents ඒ වගේම කන්ට්‍රෝල්ස් විදියට ස්ටෑන්ඩඩ් ඕපන් ක්ලෝස් ස්ලයිඩර්ස් විදියට නැතුව මෙටලික් ෆිනිෂ් එකේ රොටරි නොබ් එකක් තමයි ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. කන්ට්‍රෝල්ස් උනත් මූඩ්ස් දෙකකින් ඇවිත් තියෙනවා. ෆෝකස් එහෙම නැත්නම් ඩිරෙක්ට් එයා එන විදියටත් ඩිෆියුසර් එහෙම නැත්නම් එයා එක සොෆ්ට් බ්‍රීස් එකක් වගේ එන විදියටත් අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මේකෙදී. ඩිජිටල් ඩිස්ප්ලේ එකක් තියෙන රොටරි ඩයල්ස් එක ෆික්ස් වුණ ඩුවල් ක්ලයිමේට් කන්ට්‍රෝල් AC පැනල් එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඩ්‍රයිවර්ට වගේම පැසෙන්ජර්ට වෙන වෙනම ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් විදියට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ඕනේ නම් සින්ක් ඔප්ෂන් එකෙන් දෙකම එකම සෙටින් එකට සෙට් කරගන්නත් පුළුවන්. ඒ වගේම මේකට ෆ්‍රන්ට් පැසෙන්ජර් හීටින් ඔප්ෂන් එකත් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. AC කන්ට්‍රෝල් වලට පහලින් අපිට චාර්ජින් රෝ එකක් ලැබිලා තියෙනවා. ෆෝන් එකක් තියාගන්න පුළුවන් ස්ටෝරේජ් එකක් එක්ක. ඒකට පහලින් non slip wireless charging tray එකක් include වෙලා තියෙනවා. charging indicator එකක් පවා තියෙනවා charging status බලා ගන්න පුළුවන් වෙන්න. ඒ වගේම tray එකට උඩින් 12 volt outlet එකකුත් include වෙලා තියෙනවා. dashboard එකේ right side එකට වෙන්න අපිට driver assisting switches බලා ගන්න පුළුවන්. boot open switch එක, auto braking system switch එක, parking sensor switch එක. parking sensor එක සාමාන්‍යයෙන් auto on වෙලා තියෙන්නේ. ඒත් සාමාන්‍යයෙන් අර හැම වෙලේම එන beeping alert එක disturb වෙලාවක අපිට මේකේ function එක off කරගන්න පුළුවන්. ඊට අමතරව traction control rear defogger switch එක මෙතනට include කරලා තියෙනවා. chrome accent එකත් එක්ක mix වුණ leather wrapped gear knob එකක් ඒ වගේම gloss black trim එකේ gear indicators අපිට බලා ගන්න පුළුවන්. normal mood වලට අමතරව B එකෙන් අපි කලින් කියපු regenerative braking system එක activate කරගන්න පුළුවන්. වෙන විදිහකට කිව්වොත් සාමාන්‍යයෙන් පල්ලමක drive කරන් එද්දි switch කරගන්න ඕන වෙන L එහෙම නැත්නම් low gear එකක් විදිහට තමයි ඒක වැඩ කරන්නේ. manual වාහනයක නම් engine brake කියලා අදහස් කරන්නේත් මේ වගේ දෙයකට තමයි. gear shift එකට එහැයින් brake hold switch එක, electronic parking brake එක, hill descent control switch එක. මේකෙදී engine brake වෙනුවට vehicle එකේ speed එක සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 2.12 4 වගේ range එකක maintain කරන්න පුළුවන්. එතනින් එහාට ගියාම drive mood select key එකක් දීලා තියෙනවා අපිට econ, normal ඒ වගේම sport කියන moods තුනෙන් එකක් select කරගන්න. econ mood එකේදී throttle response එක අඩු වෙනවා වගේම AC compressor එකේ usage එකත් auto optimize කරනවා system එකෙන් fuel save කරගන්න විදියට. slow speed වලදී මෝටර් එකෙන්ම power up වෙන්න try කරනවා engine එකට weight එකක් නොදී. normal mood එක balance system එකක්. මේකෙදී system එකෙන් speed එක අනුව මෝටර් එක හරි engine එක හරි දෙකම mix එකේ හරි අවශ්‍ය විදියට input එක දෙන්න තමයි හදලා තියෙන්නේ. sport mood එක ගත්තාම මේකේ throttle response එක වැඩි, steering feel එක ටිකක් stiff, ඒ වගේම engine එක revs කරන වේගය අනුව මෝටර් එකෙන් assist කරන්න තමයි system එක adjust කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ cluster panel එක red accent එකකින් display වෙනවා sport mood එකට engage වුණාම. control switches වලට side එකෙන් cup holders දෙකක් බලා ගන්න පුළුවන්. හොඳ depth එකක් තියෙන නිසා bottle holders විදියටත් use කරන්න පුළුවන් ඕනේ නම්. center console එකට පිටිපස්සෙන් soft touch leather වලින් finish වුණ armrest එකක් ලැබිලා තියෙනවා. ඇතුලේ storage compartment එකක් එක්ක. passenger side එකෙන් සාමාන්‍ය storage space එකක් එක්ක glove box එකක් ලැබිලා තියෙනවා අපිට. roof එකේ center එකට වෙන්න LED cabin light switches එක්කම අපිට SOS එහෙම නැත්නම් emergency call system එකක් බලා ගන්න පුළුවන්. ඒත් මේ service එක ලංකාවේදී activate කරගන්න බෑ. මොකද මේ function එක subscription එකක් විදිහට network provider එක link වෙලා තමයි වැඩ කරන්නේ. ලංකාවේ දැනට official Honda support service එකක් නැති නිසා ඒ function එක වැඩ කරන්නේ නැහැ. windshield එකට එනකොට front cam එක ඒ වගේම ඊට එහයින් cruise control, auto braking, auto high beam වගේ function වලට use වෙන sensor module එක බලා ගන්න පුළුවන් install කරලා තියෙනවා. driver side එකට වගේම passenger side එකටත් auto light option එකත් එක්ක ආව vanity mirrors include වෙලා තියෙනවා. ඉතින් premium version එකට 10 speaker sound system එකක් include වෙලා තියෙනවා. audio system එකේ front tweeters A pillars වල install කරලා තියෙනවා. බලා ගන්න පුළුවන් අපිට. front door panel එකේ upper part එක soft touch material එකකින් වගේම lower part එක hard plastic material එකකින් තමයි ලැබිලා තියෙන්නේ. dashboard එකේ design එකට match වෙන්න chrome handle ඒ වගේම chrome strip එකකුත් අපිට බලා ගන්න පුළුවන්. standard window controls, mirror controls මේ black panel එකේ include කරලා තියෙනවා. arm rest එක තියෙන part එකෙත් leather mix soft touch එකක් use කරලා තියෙනවා. පොඩි door bin එකක් ලැබිලා තියෙනවා bottle hold එකක් එක්ක. bin එකට එහයින් door speaker එක අපිට බලා ගන්න පුළුවන්. rear side එකේ door panel එකෙත් material use කරලා තියෙන්නේ front එකේ වගේම තමයි. rear passenger ටත් padded leather arm rest එකක්
ඩෝ එකේ දීලා තියෙනවා. ඔඩියෝ සිස්ටම් එකේ රියර් ට්වීටර්ස් උඩින් ඉන්ස්ටෝල් කරලා තියෙනවා ඩෝ හැන්ඩල්ස් වලට එහා පැත්තෙන්. ඒ වගේම බොටල් හෝල්ඩර් එකක් බොටම් එකේ නැතුව ලේසියෙන් ඇක්සස් කරන්න පුළුවන් විදිහට ආම් රෙස්ට් එක ළඟින් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. මේකෙදි රියර් AC vents දීලා තියෙනවා. ඒ වගේම USB charging ports දෙකක් එක්ක පොඩි storage compartment එකකුත් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. රියර් සීට් එක මැදින් cup holders දෙකක් එක්ක ආම් රෙස්ට් එකක් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ආම් රෙස්ට් එකත් soft touch leather material එකකින් තමයි finish වෙලා තියෙන්නේ. රියර් සයිඩ් එකේ reading lamps විදියට switches නැති touch එකෙන් on වෙන LED lamps බලා ගන්න පුළුවන් අපිට. overall consider කරාම රියර් සයිඩ් එකටත් හොඳ amenities ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. passenger comfort එක වගේම convenience එක ලැබෙන විදිහට. මං රියර් සයිඩ් එකේ ඉඳ ගන්න කලින් පෙන්වන්න මේකේ සීට් එක ෆෝල්ඩ් කරන සිස්ටම් දෙකක් තියෙනවා. අපිට අර පිටිපස්සේ ස්ටෝරේජ් එක ගන්න ඕන නම් 60/40 ෆෝල්ඩ් එක තියෙනවානේ. එතකොට මේක සාමාන්‍යයෙන් අනිත් වාහනවල ඔයාලා දැකලා ඇති මේ යට තියෙන මේ පෑඩ් එකට තමයි කෙලිම මේක මේ වෙන්නේ. එතකොට මෙතන සාමාන්‍ය මේ වගේ ලෙවල් වෙන්නේ නැහැ. නමුත් Honda Vezel එකේදී මේක ගානට ලෙවල් වෙන විදිහට හදලා තියෙනවා. ඉතින් අපිට බඩුවක් ගෙනියනකොට සෑහෙන ප්‍රයෝජනවත්. ඒ වගේම තමයි මේකට මේ Honda Vezel එකට මම දන්න තරමින් ස්පෙෂල් ආපු එකක් මේකට කියන්නේ Magic Fold කියලා. මේ යටින් අපිට මෙන්න මේ වගේ මේක ෆෝල්ඩ් කරගන්නත් පුළුවන්. අතරම හොඳ හෙඩ්රූම් එකක් තියෙනවා මේකෙත්. අර පොඩි ස්ලෝප් ගතියක් පල්ලයට තිබුණත් ඒ කියන්නේ රූෆ් එකේදී අපිට ඒක අතරම දැනෙන්නේ නැහැ. අර CHR එකේදී අපිට දැනුණා. ඔයාලට මතකද? නමුත් මේකේදී ඒක දැනෙන්නේ නැහැ. ලෙග් රූම් එක නම් අතරම ලෙග් ස්පේස් එක සෑහෙන හොඳ මට්ටමක තියෙනවා. ඒත් ඇවිල්ලා බලමු මේක 3 දෙනෙක්ට යන්න පුළුවන් විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. හෙඩ් රෙස්ට් 3ක් ඇවිල්ලා තියෙනවා. මෙතන පොඩි ෆ්ලෝ හම්ප් එකක් තියෙනවා. ඉතින් මෙතනට ආවොත් නම් අතරම ඔයාලට පේනවා ඇති මේ හෙඩ් ස්පේස් එක මේ හෙඩ් රූම් එක නැති තරම් පොඩි එතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අනිත් අපි කතා කරපු වාහනවල වගේම රියර් සයිඩ් එක ඇත්තටම මැච් වෙන්නේ ඇඩ්ජස්ට්ලා දෙන්නෙක්ට ඒ වගේම පොඩි කෙනෙක්ට වගේ තමයි. ඉතින් මේ වගේ කම්ෆර්ටබල් රියර් සීට්ස් සෙට් එකක් ඒ වගේම රියර් සයිඩ් එකක් අපිට ලැබිලා තියෙනවා Honda Vezel එකේ. අපියරන්ස් එක වගේම සේෆ්ටි එකත් ප්‍රීමියම් විදියට Honda Vezel එකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. මේකේ සේෆ්ටි ෆීචර්ස් අඳුන්වලා දීලා තියෙන්නේ Honda Sensing Suite කියලා. සේෆ්ටි ෆීචර්ස් විදියට ගත්තොත් ස්ටෑන්ඩඩ් ABS braking with EBD SRS airbags වලට අමතරව adaptive cruise control, collision mitigation braking system, lane keeping assist system, auto high beam function, hill start assist, 360 view camera, parking sensors, blind spot monitoring system, cross traffic monitor, ISOFIX anchors වගේ හැම ඔප්ෂන් එකක්ම දීලා තියෙනවා. මේකේ රියර් අපියරන්ස් එක ගත්තොත් එහෙම මොඩර්න් ලුක් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ පල්ලෙහාට ස්ලෝප් වෙච්ච වින්ඩෝ ඩිසයින් එක, ඒ වගේම ඩිකිය පුරා වීදුණු මේ LED ඩිසයින් එක ඩීසන් ඒ වගේම ස්ලීක් ලුක් එකක් ඇඩ් වෙනවා කියලා කියන්න පුළුවන්. රියර් සයිඩ් එකේ උඩින් ඉඳන් බලාගෙන ගියොත් ෂාක් ෆින් ඇන්ටනා එක, ඊට පස්සේ රූෆ් එකෙම කන්ටිනියු වෙලාව එරෝඩයිනමික් ෆීචර් එකක් විදිහට ඩිසයින් වුණ රියර් ස්පොයිලර් එකක් ලැබිලා තියෙනවා හයි මවුන්ටඩ් බ්‍රේක් ලයිට් එකක් එක්ක. ෆ්‍රන්ට් එක වගේම රියර් එකේ EV ස්ටයිල් එක මේන්ටේන් කරන්න ඒකට මැච් වෙන 3D ස්ටයිල් එකේ ෆුල් විත් LED bar එකක් තමයි රියර් ලැම්ප්ස් විදියට ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. LED ලැම්ප් එක ඔන් වෙද්දී නිකම්ම ස්ට්‍රිප් එකක් විදියට නැතුව බාස් විදියට ඉලුමිනේට් වෙන්න තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඒ ලැම්ප් එක මැදින් Honda emblem එක ෆික්ස් කරලා තියෙනවා. හයිබ්‍රිඩ් මොඩල් එකක් නිසා ලොගෝ එක ඇතුලෙන් blue color shade එකකුත් පේන්න තියෙනවා. tailgate එකේ left side එකෙන් Vezel කියන මොඩල් emblem එක ඒ වගේම right side එකෙන් EHEV කියන powertrain මොඩල් එකේ emblem එක අපිට බලා ගන්න පුළුවන්. බම්ප් එක බලනකොට ෆ්‍රන්ට් එක වගේම රියර් එකටත් සිල්වර් කලර් ස්කිඩ් ප්ලේට් එකක් එක්ක ග්ලොස් බ්ලැක් කලර් අප්වර්ඩ් කට් ස්ටයිල් එකේ බම්ප් එකක් ලැබිලා තියෙන්නේ. ඒ නිසා රියර් සයිඩ් එකෙන් ටිකක් වැඩිපුර උසට පෙනුනත් මේකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක විදියට මෙන්ෂන් වෙන්නේ මිලිමීටර් 195ක් විදියට. මේකේ බූට් එක ගැන කතා කරනකොට අපිට මේකේ බූට් එක විදි තුනකට ඕපන් කරගන්න පුළුවන්. එකක් සාමාන්‍ය මැනුවල් විදියට
අපිට මෙතන ස්විච් එකක් දීලා තියෙනවා එකෙන් ඕපන් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි කී එකේ අපිට ඔප්ෂන් එක දීලා තියෙනවා. කී එකෙන් අපිට ඕපන් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ගෙස්ට් ඕපන් එක දීලා තියෙනවා. අපිට මේ විදිහට ගෙස්ට් එකෙන් ඕපන් කරගන්නත් පුළුවන්. ඉතින් මේක ස්පේස් එක විදිහට අපිට මෙහෙම තමයි හම්බ වෙන්නේ. මේක කැපැසිටි එක ගත්තොත් එහෙම ලීටර් 320ක් කියලා තමයි මෙන්ෂන් වෙන්නේ. අනිත් ඒවා වගේම සාමාන්‍යයෙන් 6040 ෆෝල්ඩ් එකට ගිහිල්ලා ඉවරලා ලීටර් 1000ක විතර කැපැසිටි එකක් ගන්න පුළුවන් කියලා තමයි මෙන්ෂන් වෙන්නේ. එතකොට මේ වගේ ස්පේස් එකක් අපිට ගන්න පුළුවන්. ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් විදිහට ගත්තොත් එහෙම පොඩි ස්පේස් එකක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. මොකද හයිබ්‍රිඩ් බැටරි එහා පැත්තේ තියෙන නිසා අපිට ලොකු ස්පේස් එකක් අපිට යටින් හම්බ වෙන්නේ නැහැ ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් විදිහට. ලයිට්ස් එකක් හම්බෙලා තියෙනවා රෑට එම වැදගත් වෙයි. ඒ වගේම මෙතන අපිට බලා ගන්න පුළුවන් පොඩි පාසල් හුක් එකක් හම්බෙලා තියෙනවා. ස්පීකර් එකක් තියෙනවා. අපිට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් ටයර් කම්ප්‍රෙෂර් කිට් එක හම්බෙලා තියෙනවා. එතනින් පස්සේ මේක වහන්න ගියාම මේක කියන්නේ ක්ලෝස් කරගන්නකොට ක්ලෝස් කරගන්න ඔප්ෂන් දෙකක් දීලා තියෙනවා. එකක් මෙන්න මේ ස්විච් එකේ බුවොත් එම අපිට එකපාරම මේක වහගන්න පුළුවන්. නමුත් අපි මේ අනිත් ඔප්ෂන් එකට ගිහිල්ලා ඉවරලා ඒක ප්‍රෙස් කරලා තිබුණොත් අපි බඩු ලෝඩ් කරලා ඉවරලා අපි එහාට ගියාට පස්සේ තමයි ඩිකි එක ඒ කියන්නේ නැත්තම් බූට් එක ක්ලෝස් වෙන්නේ. මේ vehicle එක unregistered condition එකේ තියෙන Honda Vezel Z Premium කියන grade එකේ vehicle එකක්. ඉතින් ඔයාලට මේක purchase කරන්න interest එකක් තියෙනවා නම් පල්ලෙහාන් දාලා තියෙන නම් එකට call කරන්න වැඩි විස්තර දැනගන්න පුළුවන්. අපි එහෙනම් බලමු Honda Vezel එකේ driving experience එක කොහොමද කියලා. සාමාන්‍යයෙන් මම කිව්වා වගේ මුලදිම ඒ කියන්නේ mainly දුවන්නේ motor එකෙන් engine එක on වෙන්නේ නැහැ. බොඩි රෝල් එකක් නම් නැහැ. නමුත් ලාවට දැනෙනවා බම්පර්ස් එහෙම දැනෙන්නේ නැහැ. මේකේ සස්පෙන්ෂන් සිස්ටම් එක විදිහට ගත්තොත් එහෙම ඉස්සරහට අවිල්ලා තියෙන MacPherson පිටිපස්සට අවිල්ලා තියෙන torsion beam කියන සිස්ටම් එක බලමු. මේක මෝටර් එකත් එක්ක ඒ කියන්නේ අපි හයි රේව්ස් වලදී එන්ජින් එකත් පවර් අප් වෙන නිසා ලොකු පවර් එකක් තියෙනවා. ඒ කියන්නේ ඉන්ස්ටන්ට් ටෝක් එකක්. ටෝක් එක ගත්තොත් එහෙනම් මේකේ නිව්ටන් මීටර් 256ක වගේ නිව්ටන් මීටර් එකක් මේ පවර් එකක් තියෙනවා. මේකේ ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක ගැන කතා කරොත් එහෙම අතරම කියන්න ඕනේ හොඳ සීටින් පොසිෂන් එකක් තිබුණා. ඒ වගේම විසිබිලිටි අත් සෑන් හොඳයි. ලයිට් ස්ටීරින් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ලොකුවට වේට් එක දැනෙන්නේ නැහැ. නමුත් ෆ්ලෝටිං නෙමෙයි. ඒ කියන්නේ පාවෙනවා වගේ දැනෙන විදිහක් නෙමෙයි මේකේ තියෙන්නේ. අතරම ඇඟට ටිකක් දැනෙනවා මේක පාගල යනකොට. ඉතින් අර පළවෙනි ටික මෝටර් එකෙන් යන හින්දා අපිට වාහනේ සද්දෙත් සාමාන්‍යයෙන් ඇහෙන්නෙම නැති තරම්. එතනින් පස්සේ අපි රේව් කරනකොට එන්ජින් එකයි මම කිව්වා වගේ මෝටර් එකයි දෙකම කම්බයින් වෙලා අපිට පාව එක දෙනවා. එතනදී ඉතින් අපිට සාමාන්‍ය සද්දයක් යනවා. ඒ වගේම රෙව් එක ඒ කියන්නේ ස්පීඩ් එක අපිට ටිකක් තේරෙනවා. ඉතින් කියන්න ඕනේ කම්ෆර්ට් එක ඒ වගේම පර්ෆෝමන්ස් ගත්තාම මේක කියන්න පුළුවන් බැලන්ස් රයිඩ් එකක් කියලා. Honda Vezel එකේ දැනට යන ප්‍රයිසස් ගැන බැලුවොත් සාමාන්‍ය කාර් සේල්ස් වලින් ඉම්පෝර්ට් කරපු JDM vehicles තමයි මාකට් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ලක්ෂ 190 ඉඳලා උඩ ප්‍රයිසස් වලට මේක වේරි වෙනවා. ට්‍රිම් ලෙවල් එක, ඉයර් එක, කලර් එක, ඒ වගේම රීකන්ඩිෂන් වෙහිකල් එකක් නම් මයිලේජ් එක වගේ ගොඩක් දේවල් අනුව ප්‍රයිසස් වෙනස් වෙන්න පුළුවන්. මේ වෙහිකල් එකේ පළවෙනි සර්විස් සෙට් එක සාමාන්‍යයෙන් 25000 35000 අතර වේරි වෙනවා කියලා තමයි අපිට දැනගන්න තිබුණේ. නමුත් මේක රීකන්ඩිෂන් වෙහිකල් එකක් නම් මයිලේජ් එක අනුවත් වෙනස් වෙන්න පුළුවන්. අපි ඇවරේජ් ප්‍රයිස් එකක් තමයි මෙන්ෂන් කරන්නේ හැම වෙලේම. ඒ අර ඒක වෙනස් වෙන්න පුළුවන් වාහනේ කන්ඩිෂන් එක අනුව. Honda Vezel කියන්නේ Honda ගේ අනිත් වාහන වගේ ගොඩක් ස්පෝර්ටිය පැත්තට බර වෙච්ච වාහනයක් නෙවෙයි. ඉතින් ඔයාලා ඇග්‍රෙසිව් ඩ්‍රයිවිං එකකට ඒ කියන්නේ මේ වගේ දෙයක් එක්ස්පෙක්ට් කරනවා නම් මේක සමහරලාට ඔයාලගේ choice එක නොවෙන්න පුළුවන්. නමුත් මට කියන්න ඕනේ මේක CHR වගේ මේ සෙග්මන්ට් එකේ තියෙන අනිත් වාහන බැලුවාම හොඳ ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම ලුක් එක ප්‍රෙස්ටිජ් ලුක් එකක් තමයි මේකට දීලා තියෙන ස්පෝර්ටිය ලුක් එකකට වඩා. ඉතින් ඒ වගේම තමයි ෆුල් එෆිෂන්ට් එකත් සෑහෙන හොඳ මට්ටමක තියෙනවා. ඉතින් මේකත් එක්ක බැලුවාම කම්ෆර්ට් එක ෆුල් ඉකොනොමි එක ඒ වගේම අර්බන් ඩ්‍රයිවිං වලට හොඳ බැලන්ස් වෙහිකල් එකක් විදිහට ප්‍රෙස්ටිජ් ලුක් එකත් එක්ක Honda Vezel එක අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන්.